මම මොනතරම් පව් කරපු ගෑණියෙක්ද? මං හරියට පිස්සු ගෑණියෙක් වගේ හැම තිස්සෙම සල්ලි නාස්ති කෙරුවා. මං කසාද බැඳගත්ත මිනිහත් ඔහේ නිකමෙක් වගේ හිටියේ. එයා කරපු එකම දේ තමයි ණයට වැටුනේ. ඒ මිනිහා ෂැම්පේන් බීලා මැරිලා ගියා. එයා බීමට නම් රුසියේ. ඊට පස්සේ මම අවස්ථාවකට වගේ තවත් මිනිහෙකුට ආදරය කරන්න ගත්තා. ඒ මිනිහත් එක්ක දීග ගියා. අන්න එතකොට තමයි මගේ පළවෙනි දඬුවම අන්තිම දරුණු හෙන ගෙඩිය මගේ හෙට කඩාගෙන පාත් වුණා. මගේ පුංචි කොළු බැඩිය දියේ ගිලිලා මැරුණා. ඔය පේන ගඟේ එදා ඉඳන් ආයේ මං කවමදාකවත් මේ ඉඩමේ පස් නොපා ගන්න හිතාගෙන ඔය ගඟ මගේ දෑහෙටවත් නොපෙරෙන්න හිතාගෙන පිට රටට ගියා. මම මගේ ඇස් දෙක පියාගෙන හරියට තෝන්තු මාන්තුමින් වගේ මේ සේරම දේවල් අමතක කරලා දාලා අතෑරලා දාලා මෙතනින් පැනලා ගියා. ඒ තර මිනිහා මගේ පස්සෙන්ම දුවගෙන ආවා. කිසිම අනුකම්පාවක් නැතුව. අන්තිමේදී ඌ ලෙඩ වුණා. ඊට පස්සේ මම මොන්ටොන් වලින් සල්ලි වලට ඉඩමකුත් එක්ක බංගලාවක් ගත්තා. අන්න එදා ඉඳලා අවුරුදු 3ක් තිස්සේ ඒ නාකි ලෙඩ මිනිහට සාත්තු සපයම් කරමින් දුක් විඳිනවා. ඒ මිනිහා මට දසවක් දුන්නා. දිවා රෑ දෙකෙම මගේ ඇඟේ රීරි මාංශයක් දිය වෙලා ගියා. මට තිබුණු ණයතුරුස් ගෙවලා දාන්න ඒ තිබ්බ ඉඩමත් එක්ක බංගලාව විකුණලා දාලා මම පැරිසියට. අන්න ඒදී අර ලෙඩ මිනිහා මාව අතෑරලා දාලා මාව නට්ටෙටම නැති කරලා දාලා වෙනින් ගෑණියෙක් එක්ක පැනලා ගියා. අන්න ඒකට මම වහත් බොන්නේ. මේ දේවල් මොනතරම් මෝඩ නින්දා සහගත දේවල්. අනේ දෙවියනේ මට කමා කරව මැනව. මං කරපු පව් වලට මට සමාව දුන්න මැනව දෙවියනේ. මට මෙතනින් එහාට තවත් දඬුවම් කරන්න එපා දෙවියනේ. ඔය දන්නවද දෙයක්? පොඩ්ඩක්. මේ ලියුම මට පැරිසියෙන් හම්බුණා. අර නාකි ලෙඩ මිනිහයි එවල තියෙන්නේ. මගෙන් සමාව ඉල්ලලා ආයෙත් එන්න කිව්වා. සංගීතයක් ඇහෙනවා නේද? මුසට තේරෙනවද මට මේ මොකද්ද කරේ කියලා? මේ වෙලා තියෙන විපරීතකම බැලුම මට මේක අදාහ ගන්න බෑ.
අපි මොනවාමාරි පිළිමක් මේකට යොදන්න ඕන. අහක් කරනවා සලුව. මං දැන් කිව්වේ අහක් කරනවා සලුව. මොනවාම හරි ආණ්ඩු මාට්ටුවක් කරලා මේ මිනිහගේ මේ පටලැවිල්ල නිදහස් වෙන්න ඕන. ඒ අතර ඔයාගේ මගේ සම්බන්ධය කිසිම දෙදරීමක් නැතුව ඒ විදිහට දිගට තියෙන බාට රටුණා ගමන්න ඕන. ඔයාට මේ ගෙදර ජීවත් වෙන්න තියෙන ඊට ප්‍රස්තාව කියන වාදයක් නැහැ. ඒක පැහැදිලි. නමුත් දනමුතු කන් දීලා දරුවෝ හදන්න වඩන්න අවසරයක්. මේ පිළිමද ඔය ඇඟිලි කෙසීමට අනුමත කරන්න බෑ. සත්තකින්ම මම මේව කියන්නේ මම මේ ධර්මයට ආදරය කරපු මමත් ආදරය කරපු ඉවරයි සේරම ඉවරයි ඒ සේරම ඉවරයි දැන් කියන්නේ වෙස් මුණක් බෙදලා අඩේ ලෝකෙක මුණිච්චට ජීවත් වෙන එක ඒ කවුද याद මං කොයි තරම්නම් පව් කරපු ගෑණියෙක් මං හරියට පිස්සු ගෑණියෙක් වගේ කිසිම සැලකිල්ලක් නැතුව සල්ලි නාස්ති මාව කසාද බැඳගත්ත මිනිහත් ඔහේ නිකමෙක් වගේ එයා කරපු එකම දේ තමයි ණයට සල්ලි ගත්ත එක. මගේ ස්වාමියා ෂැම්පේන් බීලා මැරිලා ගියා. එයා බීමට නැගසි. හේ පාර මගේ අවාසනාවට මම තවත් මිනිහෙක්ට ආදරය කරන්න පටන් අරගෙන මේ මිනිහත් එක්ක දීකදී එතකොටම තමයි මගේ පළමු දඬුවම අන්තිම දරුණු හැනගෙඩිය මගේ ඉහට පාත් උනේ. මගේ පුංචි කොළු පැටිය දියගිල මැරුණා. ඔය පේන කවි. ඒ පාර මම කවදාවත් මේ ඉඩමේ පස් නොපා ගන්නට හිතාගෙන මේ ගඟ මගේ දෑහෙට නොපෙන්ට හිතාගෙන පිටරට මම මගේ ඇස් දෙක වහගෙන මේ හැම දෙයකින්ම පලා යන්න උත්සාහ කරා. හැබැයි අර මිනිහා කිසිම අනුකම්පාවක් නැතුව මගේ පස්සෙන් ආවා. මේ මිනිහා ලෙඩ වුණා. ඒ පාර මම මෙන්ට්‍රෝලියම් වලින් බංගලාවක් එක්ක ඉඩමක් ගත්තා. සල්ලි. එදා ඉඳලා අවුරුදු 3ක් තිස්සේ දවල් රෑ නොබලා අර මිනිස්සයාට සාත්තු සප්පායම් කරමින් වෙහෙසුණා. ඒ මිනිහා මට දස වද දුන්නා. මගේ රීරි මාංශය දිය වෙලා ගියා මගේ ණය තුරස් කියලා දාන්න. ගිය අවුරුද්දේ බංගලාවයි ඉඩමයි දෙකම විකුණලා දාලා මම පැරිසියට. එහෙදි මාව අන්තිමටම නට්ටම් කරලා දාලා අර මිනිහා මාව දාලා වෙනත් ගෑණියෙක් එක්ක යන්න ගියා. මේ පාර මම වහබොන්න උත්සාහ කරා. මේව කොච්චර
එකපාරට මට මගේ මවුරට රුසියාව මගේ පොන්චි කෙලි පැටික්කිය බලන්න ආසාවක් ඇති. අනේ දෙවියනේ මට කරුණා කරන්න. මගේ වැරදි වලට සමාව දෙන්න. ඊට වඩා නම් මට දඬුවම් කරන්න එපා දෙවියනේ. මේක මට අදයි ලැබුණේ. පැරිස්. අර මිනිහා මගෙන් සමාවිල්ල. ආපහු එන්න කියලා තියෙන්නේ. සංගීතයක් ඇහෙනවා වගේ නේද? ඔව් මම මුර වැඩට හොඳ බැලියක් තමයි. බුරන්න කිව්වහම බුරනවා. උසි ගැන්නුවම ගිහින් හිඟන්නන්ගේ පය විකනවා. මගේ පුතුන්ගේ කුඹුරු වැඩ කරනවා තමයි. වාසනාවකට දැන් දෙන්නම පවුල. ඒ මොනවා වුණත් මට නම් දැන් ඇති වෙන්න ළඟයි. එතකොට මං ඒකව කම්බරේකට දාගෙන මූණට කෙල ගහනවා. අවුරුද්දක් තිස්සේ කෙල ගහනවා. බර්නාඩ් එදා කළ දෙයට මේක අනිත් කළ දෙයට මේක තවත් කළ දෙයට කොල්ල ගල් ගහලා චුරු වෙච්ච කටුසියක් වගේ වෙනකන් කෙල ගහනවා. කටුසියක් තමයි ඒකිගේ මුළු 70 ජීවිතේට ඊර්ෂ්‍යා කරනවා නෙමෙයි. ඔහොම ජීවිතයක් මට නම් එපා. දූවරු 5 දෙනෙකුගේ බර තාම. ඒ මදිවත් රුව නැති දූවරු 5 දෙනෙකු. හැබැයි අර අංගුස්ටියන්ස් වෙන සල්ලි පොඩ්ඩක් තියෙනවා. අනිත් අයට නම් ඇත්තම නෑ. මල් වැඩ මහන්න රෙදි ගොඩකුයි. සේද සායවල් ටිකකුයි විතරයි. අපිට නම් ඉතින් ඉතුරු වෙන්නේ අපේ මේ අත් දෙක මැරුණහම පොළවේ බලකුයි විතරයි. ඒ කාලේ දොරවක මහාවිද්‍යාලයේ පහළ ඉස්කෝලේ දක්ෂම ශිෂ්‍යයා මම. ගුරුවරු මට හරි ආදරේ. මම පහේ පන්තියට පාස් වුණාම ලොකු ඉස්කෝලේ මහත්තයා කිව්වා මාව ශිෂ්‍යත්වයට තියනවා කියලා. ලොකු ඉස්කෝලේ මහත්තයා මට හැමදාම හවසට වැඩිපුර ඉගෙනුවා. පහේ ශිෂ්‍යත්ව විභාගේ මම ඉහළින්ම පාස් වුණා. ලොකු ඉස්කෝලේ මහත්තයා අපේ අම්මව ඉස්කෝලේට ගෙන්නුවා. මේ ශරණපාල බොහොම විහලින් විභාගේ පාස් වෙලානේ. ලොකු හබංකමක් කරලා තියෙන්නේ පුංචි උනාට. මෙයාට යන්න පුළුවන් රටේ ලොකු තානාන්තර වල ඉගෙනගත්තු ඉස්කෝලේකට. ඒක තියෙන්නේ කොළඹ. මෙයාට යන්න අවශ්‍ය කරන මූලික වියදම් උනත් දෙන්න කැමතියි අපේ ගුරු මණ්ඩලය. ඒතර අපේ අම්මා අනේ මේ 6-4 නොතේරෙන කොල්ල ඔච්චර ඈතක අරින්නේ කොහමද?
වැඳලා කියන්නම් ඉස්කෝලේ මාත්‍යෝ මේකම මෙහෙම තියාගන්න කියලා කිව්වා. අපේ අම්මලා හරි අහිංසක. ශිෂ්‍යත්ව විභාග විශ්වවිද්‍යාල මොනවාද එයාට තේරෙන්නේ නැහැ. ඔබ දන්නවනේ අපේ විල්සන් මාමා. අර පිටකොටුවේ එළවලු ලෑල්ලක් දාගෙන ඉන්නේ. මාමා කිව්වා අපේ එකේ රොයල් කොලෙජියට යනවා නම් මොන තරම් නම්බුවක්ද. ඔබට බැරි පුතේ ඔය ඇවිත් තියෙන විදියට කාලා බීලා ඉන්න. මාමා විතරක් නෙමෙයි. අපේ මුළු ගමම ආඩම්බර වුණා ගමෙන් එකෙක් රොයල් කොලෙජියට යනවා කියලා. කොහොමයි මං කොළඹට ආවේ. උසස් පෙළ විභාගයට ඉගෙන ගනිද්දි මහන්සි වෙන්න අවශ්‍ය ප්‍රමාණයවත් පාඩම් කරන්න අවශ්‍ය ප්‍රමාණයවත් පාඩම් කරන්න අවශ්‍ය පහසුකම්වත් ගැනවත් අපේ අම්මලාට කිසි අවබෝධයක් නැහැ. අනිත් එක මං ඉන්න තැන මට පාඩම් කරන්න තරම් නිස්කලංකයක්වත් නැහැ නේ. ඒත් මම පුළුවන් ධෛර්යය දාලා පාඩම් කරා.